Boeing 787 Dreamliner වර්ගයේ අති නවීනතම ගුවන් යානාවක සිද්ධ වුණ ඛේදනීය අනතුරක් තමයි හිතවතුනි පසුගිය වසරේ සිදු වුණ Air India Flight 171 කියන ගුවන් ඛේදවාචකය. කොහොම වුණත් මේ ගුවන් අනතුර සිදු වෙලා වසරක් ගත වෙන තැනදී මේ සම්බන්ධයෙන් තිබුණ අවධානය නැවත වතාවක් ඉහළ ගිහිලා තියෙනවා. ඒකට හේතුව තමයි ඉන්දීය AAIB කියන ආයතනය විසින් නිකුත් කරපු මේ ගුවන් අනතුරට අදාළ මූලික විමර්ශන වාර්තාවේ අඩංගු කරුණු ඉන්දීය ගුවන් නියමුවන් විසින් අභියෝගයට ලක් කරන්නට කටයුතු කිරීම. Federation of Indian Pilots කියන වෘත්තීය නිල ආයතනය විසින් තමයි මේ කරුණු දැක්වීම සිදු කරලා තිබෙන්නේ. ඒ නිසා හිතවතුනි නැවත වතාවක් විශේෂයෙන්ම ඉන්දීය මාධ්‍ය අවකාශය තුල Air India Flight 171 ගුවන් අනතුර සම්බන්ධයෙන් තිබුණ අවධානය නැවත වතාවක් වැඩි වෙලා තියෙනවා. ඉතින් හිතවතුනි අද දවසේ මේ විදිහට මම සූදානම් වෙන්නේ Air India Flight 171 ගුවන් අනතුර සම්බන්ධයෙන් මේ වෙනකොට මතුවලා තියෙන නවතම කරුණු කාරණා පිළිබඳව තාක්ෂණිකමය වශයෙන් ඔබව දැනුවත් කරන්නටයි. මම ධනංජය කරුණාරත්න වෘත්තීයෙන් ගුවන් යානා ඉංජිනේරුවෙක්, විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් වගේම විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක්. ඔබේ දැනුම පෝෂණය කරන මේ වැඩසටහනේ අවසානයේ දක්වාම රැඳෙන්නටයි කියලා මම ඔබට ආරාධනා කරනවා. හොඳයි හිතවතුනි, මේ අනතුරු සම්බන්ධයෙන් FIP ආයතනය, ඒ කියන්නේ Federation of Indian Pilots, එහෙමත් නැත්නම් ඉන්දියාවේ වෘත්තීමය ගුවන් නියමුවන්ගේ සංවිධානය විසින් තමයි මේ කරුණු දැක්වීම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඔවුන් ප්‍රධාන කරුණු 6ක් පමණ යටතේ මේ කරුණු දැක්වීම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මොනවද කියලා අපි මෙතෙන් ඉඳලා එකින් එක විමසලා බලමු. මුලින්ම ඔවුන්ගේ අවධානය ලක් වෙලා තියෙන හිතවතුනි RAM air turbine එක deploy වීමට අදාළ ක්‍රියාපටිපාටිය පිළිබඳව. ඔයාලට මතක නම් AAIB ආයතනය, ඒ කියන්නේ Aircraft Accident Investigation Bureau කියන ඉන්දීය නිල ආයතනය විසින් නිකුත් කරපු මූලික විමර්ශන වාර්තාවේ සඳහන් වෙලා තිබුණා මේ ගුවන් යානාවේ fuel cut off switches run position එකේ ඉඳලා cut off position එකට ඇවිල්ලා තත්පර 4ක් වගේ කාලයක් ඇතුළත ගුවන් යානාවේ RAM air turbine එක deploy වෙලා emergency hydraulic systems power up වෙලා තියෙනවායි කියලා. ඇත්ත වශයෙන්ම හිතවතුනි මේ FIP ආයතනයේ ගුවන් නියමුවන් සිදු කරලා තියෙන ඊටාම වැදගත් කටයුත්තක් තමයි මෙදා දවසේ මේ පියාසැරිය මේ ෆ්ලයිට් එක ඒ ආකාරයෙන්ම එකිනෙකින් ස්වායත්ත අවස්ථා 10කදී නැවත වතාවක් සිමියුලේට් කරන්නට කටයුතු කිරීම. ඒ කියන්නේ මේ ගුවන් යානාවේ තිබුණ බර, ඉන්ධන ප්‍රමාණය, ඒ වගේම weight and balance සාධක, ඒ විතරක් නෙමෙයි පාරිසරික සාධක, උෂ්ණත්වය, runway conditions, සුළඟේ වේගය ආදී මේ සියලුම සාධක සිමියුලේටර් එකකට ෆීඩ් කරලා අවස්ථා 10කදී වෙන වෙනම පරීක්ෂා කරලා තියෙනවා. මොනවද ඔවුන්ට ඒ අනුසාරයෙන් මේ අනතුර සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට තියෙන්නේ කියලා. ඉතින් ඒ අනුසාරයෙන් ඔවුන් ලබාගත් කරුණු කාරණා ඔවුන්ගේ මේ කරුණු දැක්වීමට ඒ වගේම AIB රිපෝට් එක අභියෝගයට ලක් කරන්නටත් යොදාගෙන තිබෙනවා. ඉතින් ඒ විදිහට තමයි හිතවතුනි ඔවුන් සඳහන් කරන්නේ කිනම් හෝ අවස්ථාවකදී ගුවන් යානාව ගුවන්ගත වීමෙන් අනතුරුව ගුවන් යානාවේ fuel cut off switches run position එකේ ඉඳලා cut off position එකට ගෙනල්ලා එතෙන් සිට තත්පර 18ක කාලයක්වත් ගත වෙනවා රැට් එක deploy වෙන්නට කියලා. ඒ සඳහා fuel cut off switches cut off කරපු වෙලාවේ ඉඳලා තත්පර 12ක වගේ කාලයක් ගත වෙනවා engines දෙක spool down වෙන්න. ඒ කියන්නේ aircraft එකේ engines දෙකේ RPM එක idle speed එකටත් වඩා පල්ලෙහාට පැමිණෙන්නට ඕනේ මුලින්ම. ඊට පස්සේ තමයි රැට් එක deploy වීමේ ක්‍රියාදාමය energize වෙන්නේ, නැත්නම් ආරම්භ වෙන්නේ. ඊට පස්සේ තවත් තත්පර 6ක වගේ කාලයක් ගත වෙනවා රැට් එක සම්පූර්ණයෙන් deploy වෙලා අදාළ emergency systems වලට ඒකෙන් විදුලි බලය උත්පාදනය කරලා ලබා දෙන්නට. ඉතින් ඒ නිසා තමයි සම්පූර්ණ තත්පර 18ක කාලයක් මේ සඳහා ගත වෙනවා කියන්නේ. හැබැයි හිතවතුනි AAIB රිපෝට් එකෙන්ම තහවුරු වෙනවා මේ එයාක්‍රාෆ්ට් එකේ fuel cut off switches off කරලා තත්පර 4ක් ඇතුළත රැට් එක deploy වුණා කියන එක. ඉතින් මෙතෙන්දී මේ FIP ගුවන් නියමුවන් මතු කරන තර්කය තමයි මේ ගුවන් යානාවේ මේ fuel cut off switches cut off position එකට එන්නටත් පෙර ආතුව මේ ගුවන් යානාවේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක ආශ්‍රිතව කිසියම් ආකාරයක දෝෂ සහගත ක්‍රියාකාරීත්වයක් තිබුණා. අන්න ඒ නිසා තමයි මේ රැට් එක මේ තරම් ඉක්මනින් deploy වුණේ කියන කාරණාව. ඒ කොහොම වුණත් AAIB initial investigation report එකෙන්
මේ කාරණය පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වීම සම්බන්ධයෙන් ඔවුන් ඉතාම දැඩි කනස්සල්ල සහ අප්‍රසාදය පළ කරලා තියෙනවා. ඒ විදිහට FIP ගුවන් නියමුවන් එල්ල කරපු එක් බරපතල චෝදනාවක් තමයි එයා ඉන්දියා ගුවන් සමාගමේ ෆ්ලීට් එකේ තිබුණ දෝෂ නිරාකරණය කරගන්නට කාලයක් මුළුල්ලේම පැවති තාක්ෂණිකමය දෝෂ නිරාකරණය කරගන්නට ඔවුන් කිසිදු සැලකිල්ලක් දක්වලා නැහැ. මේක එයා ඉන්දියා ගුවන් සමාගමේ තිබුණ සිස්ටමික් ෆේලියර් එකක්. එහෙමත් නැත්නම් සමස්ත පද්ධතියේ තිබුණ දෝෂයක් කියන එකත් ඔවුන් මතු කරලා තියෙනවා. ඒක සුළුපටු චෝදනාවක් නෙවෙයි කියන එක ඔයාලට තේරෙනවා ඇති. ඉතින් මේ බව තහවුරු කරන්නට හිතුවතුනි ඔවුන් විසල් බ්ලෝවර් කෙනෙක්. ඒ කියන්නේ යම්කිසි ආයතනයක් සංගවාගෙන ඉන්න වැරදි ක්‍රියාකාරීත්වයන්. ඒ වගේම ආයතනය තුල පවතින රහස් හෙළිදරව් කරන පුද්ගලයෙක් විසින් නිරාවරණය කරපු තොරතුරු ප්‍රමාණයක් උපුටා දක්වලා තියෙනවා. ඒ තොරතුරු වලට අනුව හිතවතුනි අවස්ථා 357ක් වාර්තා වෙලා තියෙනවා. එයා ඉන්දියා ගුවන් සමාගමේ සේෆ්ටි ඉෂුස් වාර්තා වෙලා තිබුණ සහ ඒ රෙකෝඩ් වෙච්ච සේෆ්ටි ඉෂු සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත්ත. ඒ විතරක් නෙවෙයි හිතවතුනි එයා ඉන්දියා ෆ්ලීට් එක ගත්තට පස්සේ ගුවන් යානා 10කින් 7ක්වත් ඒ කියන්නේ 70%ක්වත් දීර්ඝකාලීන කිසියම් හෝ තාක්ෂණික දෝෂ වලින් පෙළෙමින් තිබුණ බවත් FIP ගුවන් නියමුවන් චෝදනා එල්ල කරනවා. ඉතින් හිතවතුනි මේන්ටෙනන්ස් ඉන්ජිනියර් කෙනෙක් විදිහට කාලයක් තිස්සේ වැඩ කරපු මට මේ වගේ තොරතුරක් අහන්න ලැබීම ඇත්ත වශයෙන්ම හිතවතුනි අදහා ගන්නට බැරි තරම් ඊටාම කැළඹීම් සහගත ප්‍රවෘත්තියක්. ඒ විතරක් නෙවෙයි හිතවතුනි FIP ගුවන් නියමුවන් AAIB ආයතනයට ඍජුවම චෝදනා කරනවා මේ ගුවන් යානාවේ මේන්ටෙනන්ස් හිස්ටරි එක එහෙමත් නැත්නම් නඩත්තු ඉතිහාසයේ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකිරීම සම්බන්ධයෙන්. මොකද හිතවතුනි ගුවන් යානාවක් කියලා කියන්නේ ඒ ගුවන් යානාව සේවයට එක්විච්ච දවසේ ඉඳලා ඒ ගුවන් යානාව සිදු කරපු හැම පියාසැරියක් පිළිබඳවම ඒ ගුවන් යානාවේ සිදු කරපු හැම නඩත්තු කටයුත්තක් පිළිබඳවම ඉතාම නිවැරදිව අපි දත්ත සටහන් ගබඩා කරලා රෙකෝඩ් කීපින් කරන ඉතාම ශක්තිමත් ක්‍රියාවලියක්. නමුත් මෙතෙන්දි මේ ගුවන් නියමුවන් චෝදනා කරන්නේ AIB ආයතනය විසින් අවම වශයෙන් මේ ගුවන් යානාවට අදාළ මේන්ටෙනන්ස් හිස්ටරි එකවත් ඔවුන්ගේ සැලකිල්ලට භාජනය කළේ නැහැ කියන කාරණාවයි. ඊළඟට හිතවතුනි FIP ගුවන් නියමුවන් ඔවුන්ගේ අවධානය යොමු කරන්නේ චෝදනා එල්ල කරන්නේ තවත් ඇස් උඩ යන කාරණාවකට. ඒ තමයි මේ ගුවන් අනතුරෙන් දිවිබේරාගත්ත එකම පුද්ගලයා සහ බ්ලැක් බොක්ස් එක එහෙමත් නැත්නම් ෆ්ලයිට් ඩේටා රෙකෝඩර්ස් වල වාර්තා වෙලා තිබුණ අන්තර්ගත වෙලා තිබුණ දත්ත සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කරලා නැහැ කියන චෝදනාව. විශේෂයෙන්ම එක් පුද්ගලයෙකු හැර අන් සියලු දෙනාටම ජීවිත ඒ මොහොතේම අහිමි වුණ මේ ඛේදනීය ගුවන් අනතුර නිසා හාස්කමකින් වගේ දිවි බේරාගත් පුද්ගලයා මේ අනතුර සම්බන්ධයෙන් ඔහුගේ අත්දැකීම් විස්තර කරපු ආකාරය ඊටාම වැදගත් සාක්ෂියක් වෙනවා. විශේෂයෙන්ම ඔහු සඳහන් කරලා තිනවා ගුවන් යානාව ගුවන්ගත වෙලා ඉහළට ගමන් කරන්න පටන් ගත්තා. නමුත් ඒ ගුවන් යානාව එක් තැනකදී නැවත වතාවක් පහතට පැමිණෙන්නට පටන් ගත්තා. ඒ ආකාරයෙන් ගුවන් යානාව පහතට පැමිණෙන්නට කලින් ගුවන් යානාවේ කැබින් එකේ පිටුපස ප්‍රදේශයෙන් බෑන් නොයිස් එකක් එහෙමත් නැත්නම් කිසියම් විදිහක පිපිරුම් ශබ්දයක් ඇසුණා. ඒත් එක්කම ගුවන් යානාවේ කැබින් එකේ තියෙන ලයිට්ස් එළිය අඩු වෙමින් නැවත වතාවක් ෆ්ලිකර් වෙමින් ඒ ආකාරයෙන් ක්‍රියා වෙන්නට පටන් ගත්තා කියලා. කොහොම වුණත් AIB ආයතනයේ මූලික විමර්ශන වාර්තාවෙන් මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකිරීමත් FIP ගුවන් නියමුවන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙනවා. හැබැයි හිතවතුනි මේ විමර්ශනය සඳහා භාවිතා කරලා තියෙන මූලික සාක්ෂි පිළිබඳව FIP ගුවන් නියමුවන් එල්ල කරන චෝදනා අතරින් බරපතලම කාරණාව ඒක නෙමෙයි. ඔවුන් දැඩි චෝදනාවක් එල්ල කරනවා ගුවන් යානාවේ පිටුපස ප්‍රදේශයේ එහෙමත් නැත්නම් එම්පනාඩ් සෙක්ෂන් එකේ ස්ථානගත කරලා තියෙන ඩිජිටල් ෆ්ලයිට් ඩේටා රෙකෝඩ් එකට සිදුවිච්ච දේ සම්බන්ධයෙන් මේ වාර්තාවේ සඳහන් කරලා තියෙන කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපිත් මේ බව ඔබට අපේ පෙර වැඩසටහන් වලදී සඳහන් කරා. ඒ තමයි ගුවන් යානාවේ රියර් DFDR එක ගින්නෙන් සහ මුලින්ම පිලිසී විනාශ වුණයි කියලා. හැබැයි හිතවතුනි FIP ගුවන් නියමුවන් ප්‍රශ්න කරන්නේ මෙන්න මේ ඡායාරූපයේ පේන විදිහට මේ ගුවන් යානාවේ අනෙක් සියලුම කොටස් දැඩි ලෙස ගින්නෙන් විනාශ වෙලා යද්දී එම්පනාජ් සෙක්ෂන් එක සැලකිය යුතු තරමින් නිරුපද්‍රිතව ඉතුරු වෙලා තිබුණා. අවම වශයෙන් සැලකිය යුතු ප්‍රමාණයේ සාක්ෂි ප්‍රමාණයක් එකතු කරගන්නට ඒ හරහා හැකියාව ලැබෙයි කියන එකයි ඔවුන්ගේ විශ්වාසය. නමුත් මූලික විමර්ශන වාර්තාව අනුව මේ ෆ්ලයිට් ඩේටා රෙකෝඩ් එක සම්පූර්ණයෙන්ම ගින්නෙන් දැවි පිලිසී විනාශ වෙලා ගිය බව තමයි
සඳහන් වෙලා තිබුණේ. අන්න ඒ කාරණාව සම්බන්ධයෙන් තමයි FIP ගුවන් නියමුවන් ඔවුන්ගේ දැඩි සැකය එල්ල කරන්නේ. ඒ විතරක් නෙවෙයි හිතවතුනි. මේ විමර්ශනයේ මූලික සාක්ෂි විදිහට ඉදිරිපත් කරපු විවිධ භෞතික සාක්ෂි පිළිබඳවත් ඔවුන්ගේ සැකය එල්ල කරනවා. ඒ අතරින් ක්‍රූ මෙම්බර් කෙනෙකුගේ යුනිෆෝම් එකකට ඔවුන්ගේ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ ක්‍රූ මෙම්බර්ගේ යුනිෆෝම් එක කිසිදු පිලිස්සුම් සලකුණක්වත් නොමැතිව ඉතාම හොඳින් ඉතිරි වෙලා තිබීම සම්බන්ධයෙන්. ඒ විතරක් නෙවෙයි හිතවතුනි, කිසියම් හෝ ගුවන් මගියෙකුට අයත් වෙලා තිබුණ ජංගම දුරකථනයකුත් සාක්ෂියක් වශයෙන් සොයාගන්නට හැකි වෙලා තිබුණා. නමුත් අවාසනාවකට වගේ ඒ ජංගම දුරකථනය කිනම් හෝ දැඩි පහරක් එල්ලවීම නිසා සම්පූර්ණයෙන්ම නැවත ඒකේ ස්ටෝර් වෙලා තියෙන data retrieve කරන්න බැරි විදිහට damage වෙලා තියෙනවා කියලා තමයි මේ මූලික විමර්ශන වාර්තාවේ සඳහන් වුණේ. නමුත් හිතවතුනි, FIP ගුවන් නියමුවන් චෝදනා එල්ල කරනවා forensic evidence වලට අනුව, එහෙමත් නැත්නම් වෝහාරික අධ්‍යයනයකින් අනුතුරුව තහවුරු කරලා තියෙනවා මේ ජංගම දුරකථනයට හානි වෙලා තිබුණේ කිසියම් හෝ ස්වභාවිකව සිද්ධ වුණ ගැටීමක ප්‍රතිඵලයක් විදිහට නෙවෙයි, කවුරුන් විසින් හෝ මිටි පහරක් එල්ල කරලයි කියලා. ඉතින් ඒ නිසා හිතවතුනි, මේ ගුවන් හිමුවන් චෝදනා කරන්නේ මේ සාක්ෂි සොයාගත්තට පස්සේ මේ සාක්ෂි වසන් කරලීමේ යටි අරමුණ ඇතිව කිනම් කෙනෙකු විසින් හෝ මේ විදිහට මේ ජංගම දුරකථනයට පහර දෙන්නට ඇතැයි කියලා. ඊළඟට හිතවතුනි, FIP ගුවන් නියමුවන් තවත් පලා යන්නට නොහැකි ආකාරයේ චෝදනාවක් AAIB ආයතනයට සහ මේ විමර්ශන ක්‍රියාවලියට එරෙහිව එල්ල කරනවා. ඒ තමයි මේ විමර්ශනය සඳහා පත් කරලා තියෙන 6 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවේ සංයුතිය සම්බන්ධයෙන් වන චෝදනාව. මේ FIP ගුවන් නියමුවන් එල්ල කරන චෝදනාවට අනුව හිතවතුනි, මේ විමර්ශන කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක්. නමුත් ගැටලුව තමයි ඔහුගේ විශේෂඥතාව රේඩාර් සහ මිසයිල් ආරක්ෂණ පද්ධතීන් සම්බන්ධයෙන්. ඉතින් FIP ගුවන් නියමුවන් කියන විදිහට ඔහු කිසිදු කලෙක ගුවන් යාන අනතුරු විශ්ලේෂණය විමර්ශනය සම්බන්ධයෙන් නිසි ප්‍රගුණතාව ලබාගත් පුද්ගලයෙක් නෙවෙයි. ඉතින් මේ වගේ පුද්ගලයෙකුගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ඔවුන් දැඩි සැක සංකා පළ කරනවා. ඒ විතරක් නෙවෙයි හිතවතුනි, මේ ගුවන් අනතුරු සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායමට Boeing 787 Dreamliner වර්ගයේ ගුවන් යානාවල ටයිප් රේටිං එක සහිත සමාජිකයන් ඇතුළු නොවීම සම්බන්ධයෙන්ුත් ඔවුන් ප්‍රශ්න නගනවා. විශේෂයෙන්ම ඕනම ගුවන් යානාවක් පිළිබඳ විමර්ශන සිදු කරනවා නම් නිසක වශයෙන්ම ඒ ගුවන් යානාවේ තාක්ෂණික දත්ත, ගුවන් යානාවේ සැබෑ ක්‍රියාකාරීත්වය පිළිබඳ නිසි අවබෝධයක් තියෙන, ඒ වගේම මේ ක්‍රියාවලින් ස්වායත්ත පුද්ගලයන් වීම අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා. නමුත් මේ කියන නිර්ණායක මේ විමර්ශන කමිටුව පත් කිරීමේදී අනුගමනය කරලා නැහැ, සපුරලා නැහැ කියන එක තමයි FIP ගුවන් නියමුවන්ගේ චෝදනාව වෙන්නේ. ඊළඟට හිතවතුනි, FIP ගුවන් නියමුවන් මේ AAIB ආයතනයේ නිකුත් කරපු මූලික විමර්ශන වාර්තාවේ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමු කරනවා. ඒ අතරින් ඊටම වැදගත් කරුණක් වෙන්නේ මේ අනුතුර සිදුවෙන අවස්ථාවේ හෝ ඊට ආසන්න කාල සීමාව ඇතුළත කොක්පිට් එකේදී නිරීක්ෂණය කරන්නට ලැබුණ සහ ශ්‍රවණය කරන්නට ලැබුණ අනතුරු ඇඟවීම්, ඒ කියන්නේ emergency alerts, warnings සහ cautions පිළිබඳව කිසිදු සඳහනක් නොවීම සම්බන්ධයෙන් ඔවුන් අවධානය යොමු කරනවා. ඊට අමතරව මේ ගුවන් යානාවේ fuel cut off switches run position එකේ ඉඳලා cut off position එකට switch off වෙච්ච විදිය සම්බන්ධයෙන් වාර්තා වෙලා තියෙන, සඳහන් වෙලා තියෙන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් දැඩි දෝෂාරෝපණයක් එල්ල කරනවා. විශේෂයෙන්ම transition කියන වචනය තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ විදිහට මේ fuel cut off switch එක run position එකේ ඉඳලා cut off position එකට transit උනේ කොහොමද කියන එක ඇත්ත වශයෙන්ම ඔවුන් සඳහන් නොකිරීම බරපතල අඩුපාඩුවක් කියන එක FIP ගුවන් නියමුවන් විතරක් නෙමෙයි, අපිත් හිතවතුනි මේ පිළිබඳව ඉදිරිපත් කරපු මුල්ම වැඩසටහන් වලදී සඳහන් කරා කියලා සමහර විට ඔයාට මතක ඇති. ඒ විතරක් නෙමෙයි හිතවතුනි, ඔයාට මතක තියෙන්නට ඕනේ මේ ගුවන් අනතුරු සිදුවීමෙන් අනතුරුව එයා ඉන්දියා ගුවන් සමාගම වගේම බටහිර මාධ්‍ය යාන්ත්‍රණයේ විසුණුත් ගොඩාක් දුරට උත්සාහ කළා මේ ගුවන් අනතුර ගුවන් යානාවේ කැප්ටන් විදිහට කටයුතු කරපු සුමිත් සබර්වාල් කියන ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවා සියදිවි නසා ගන්නට දරපු උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට මේ අනතුර සිදු උණයි කියලා හුවා දක්වන්නට. විශේෂයෙන්ම මේක AAIB වාර්තාවෙන් නැගෙන චෝදනාවක් නෙමෙයි. ඒක ඊටාම පැහැදිලිව අවධාරණය කළ යුතුයි. මේක එන්නේ මාධ්‍ය වාර්තා අනුසාරයෙන්. මොකද ඒ අවස්ථාවේදී Boeing සමාගමටත් එයා ඉන්දියා සමාගමටත් දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල වෙන තත්වයක් නිර්මාණය වුණා.
ඒ තත්ත්වය තවම පහව ගිහින් නැහැ කියන එකයි හිතවතුනි අපේ අවබෝධය. ඒ නිසා මම පැහැදිලිව මේ සම්බන්ධයෙන් ඉතාම දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරා අපේ මුල් වැඩසටහන්වලදී. ඒ විතරක් නෙවෙයි හිතවතුනි ඒවියේෂන් වොයිස් නාලිකාවෙන් මට කරපු ආරාධනාවක් අනුව මම දේව් සමරජීව සහෝදරයාත් එක්ක සිදු කරපු පොඩ්කාස්ට් එකේදීත් මම මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමක් කරා. ඉතින් මම මේ අවස්ථාවේදී වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් කරුණු සඳහන් නොකර මම කැමති ඔයාගේ අවධානය ඒවියේෂන් වොයිස් වැඩසටහනේදී මම මීට අවුරුද්දකට වගේ කලින් මොනවද සඳහන් කරේ කියන එක ඔයාගේ අවධානයට ලක් කරන්න. ඒකත් එක්ක මේ ඊළඟට එන ප්‍රශ්න තමයි දැන් ඔය අවසානයේ දැන් ඉතුරු වෙලා තියෙන කෑල්ල තමයි මේ ඇමරිකානු වෝල් ස්ට්‍රීට් ජර්නල් කියන වෙබ් අඩවි වගේ මේගොල්ලෝගේ පුවත්පතිනුත් මේක සම්පූර්ණයෙන්ම මේ අර ප්‍රධාන ගුවන් නියමුවාගේ පැත්තට කැරකැව්වා කිව්වොත් හරිය. කියන්නේ එයා තමයි මේ ස්විචර්ස් කට් ඔෆ් කරලා තියෙන්නේ කියලා වගේ ඒගොල්ලෝ ප්‍රවෘත්තියක් ඒගොල්ලෝ පළ කරා වගේ මේක සම්පූර්ණ බටහිර මාධ්‍ය ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් කරා. සහ ඉන්දියාව ඒකට රිප්ලයි කරන මේ දවස්වල ඒගොල්ලෝගේ පයිලට්ස්ලා 787 පයිලට්ස්ලාත් ඇවිල්ලා කතා කරනවා දැන් ෆ්ලයි කරන අය එහෙම එකක් වෙන්න විදියක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ අර සුමිත් සබර්වාල් කියන ඒ ප්‍රධාන ගුවන් නියමුවා ටිකක් කාමන් කයට් මිනිස්සෙක් තාත්තත් එක්ක හිටිය වගේ පොඩි ප්‍රශ්න දාලා එයා ටිකක් මේක අර සුයිසයිඩ් කරගත්තා වගේ කතාවක් තමයි කියන්නේ මේ සරලව කිව්වොත්. මොකද හිතෙන්නේ මේ ඒ වගේ පැත්තක් ගැන හිතුවොත් මං කියන්නේ අපිට එහෙම කියන්න බෑ. නොකියත් බෑ මොකද එහෙම වෙලා තියෙනවා ඉතිහාසෙ එකත් එක්ක. ඕ අනිවාර්යෙන් අවර එතකොට මට මතක් වෙන අර එකපාරක ෆස්ට් ඔෆිසර් කැප්ටන් එලියට ගිය වෙලාවේ දොර ඇතුලෙන් ලොක් කරලා එයා ඩෙලිබරේට්ලි ක්‍රෑෂ් කරලා තිබුණා එයාක්‍රාෆ්ට් එක. ඔව් මේ හැබැයි දැන් මෙතෙන්දි එහෙම කියන්න බෑ. එහෙම සැකයක් කරන්නවත් මට නම් හේතුවක් නැහැ. මොකද දැන් මෙතන මේ අපිට තියෙන පිළිගන්න පුළුවන් ප්‍රධානතම සහ එකම සාක්ෂිය මේ AIB එකේ රිපෝට් එකනේ ප්‍රිලිමිනරි ඉන්වෙස්ටිගේෂන් රිපෝට් එක. එතකොට මේකෙත් පුළුවන් නම් අර එතන හයිලයිට් කරලා මේ කෑල්ලක් දාන්නේ වචන ටික මේක ගැන කොහොමද කියලා තියෙන්නේ මේ පයිලට්ස් දෙන්න අතර වෙච්ච සංවාදේ. ඒ සංවාදේ මේ රිපෝට් එකේ සටහන් වෙලා තියෙන විදිහට කොයි පයිලට්ද මේක කරේ කියන එක පිළිබඳ ඉඟියක්වත් දීලා නැහැ. ඒකේ කියන්නේ හී කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. හී එක්කෙනෙක් මේ කැප්ටන් වෙන්නත් පුළුවන් ෆස්ට් ඔෆිසර් වෙන්නත් පුළුවන් නේ වෙන කවුරු හරි හිටියද නම් ඒ වෙන්නත් පුළුවන්. ඉතින් ඒ රිපෝට් එකේ එහෙම දෙයක් කියලා නැහැ. නමුත් වෝල් ස්ට්‍රීට් ජර්නල් එකෙන් කරන්නේ ඇත්තටම ඒගොල්ලන් බොහොම මේ සටල් විදිහට බොහොම නිකන් ව්‍යංගෙන් වගේ අර මේක ඇතුළට කාන්දු කරනවා අර ඔයා කිව්ව දත්ත ටික. මෙයා මේ තාත්තත් එක්ක හිටියේ වැඩි කතා බතා නැති කන්නේ බොන්නේ නැති මිනිස්සෙක් වගේ කියලා මේ එහෙම ඉතින් අපි කියන අර ඉන්ට්‍රෝවර්ට්ස්ලා කියලා. නමුත් දැන් මම අදත් ඇත්තටම මේ සිද්ධිය ගැන කතා කරනකොට මගේ මේ හියුමන් ෆැක්ටර්ස් කරන අපේ අන්ඩර්ග්‍රැඩ්ස්ලාගෙන් ඇහුවා කවුරු හරි ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් වීම කියන්නේ එයා පයිලට් කෙනෙක් වීමට නුසුදුසු කමක් කරනවාද කියලා. එහෙම කියන්න බෑ අපිට. ඉන්ට්‍රෝවර්ට්ස්ලා ඉන්නවා ලෝකේ විශිෂ්ට පුද්ගලයන් ඉන්නවා. එතකොට කායික හරි වැඩි කතා බහ කරන්නේ නැහැ, පාටි දාන්න යන්නේ නැහැ, තමුන්ගේ වැඩේ කරන් පාඩුවේ ඉන්නවා, තාත්තවත් බලා කියාගෙන. ඉතින් එහෙම කියන එක පයිලට් කෙනෙකුගේ මේ නුසුදුසු කමක් වෙන්නේ නැහැ කිසිම අවස්ථාවක. නමුත් වෝල් ස්ට්‍රීට් ජර්නල් එක කරන්නේ අර ඒගොල්ලන්ට තියෙනවානේ එතන නැෂනල් ඇම්බිෂන් එකක්. ඒ කියන්නේ දැන් මේකට තව ටිකක් පස්සට යන්න ඕන. දැන් අපි දැක්ක පසුගිය කාලේ අර මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මැද ප්‍රදිග සංචාරය කරනකොට කටාර වලට ගිහිල්ලා එයා ලොකු ගනුදෙනුවක් අත්සන් කරා. කටාර් එයාර්වේස් කියන්නේ ලෝකේ විශාලතම ලීඩින් එයාලයින් එක. එතකොට එයාලයින් එක බෝයින් ගුවන් යාන. ඒ බෝයින් සමාගමෙත් ඒගොල්ලන්ගේ ඉතිහාසයේ එකවරක අත්සන් කරපු ලොකුම එයාක්‍රාෆ්ට් ඩීල් එක. එතකොට එහෙම එකක් කරා කියන අර ඒගොල්ලන්ගේ තිබුණ පරණ පව් ටික සෝදගෙන ඒ නිකන් කළු නාමය පොඩක් වොෂ් ඔෆ් කරලා ටිකක් ආපහු ඒගොල්ලන්ට හිස ඔසවන්න පුළුවන් තත්ත්වයක් දුන්නා. ඒක ඩොනල්ඩ් ට්‍රම්ප් මේක පෞද්ගලිකව මේක අතට අරගෙන මේක පෞද්ගලික සමාගමක් නේ. නමුත් ඉතින් ජනාධිපතිවරයා මේක අතට අරගෙන එහෙම කරා. ඉතින් හරි එතෙන්දිත් අපිට තේරුණා මේක තමයි මේ වෙන්නේ කියලා. නමුත් වෝල් ස්ට්‍රීට් ජර්නල් එක දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන අර ෂීල්ඩ් එකක් විදිහට නේ බෝයින් සමාගම ආරක්ෂා කරන්න තමයි ඒගොල්ලන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන් මේක ඩිරෙක්ට්ලි කියන්නේ නැහැ මේ එයාගේ කියලා. නමුත් අර මේ පොඩි අර වගේ ඉන්පුට්ස් ටිකක් මේකේ ලියවිල්ලට දාලා තියෙනවා නිකන්. එතකොට මිනිස්සුම කතාව හදා ගන්නවා නේ. එහෙමද වෙන්නේ ගොඩක් ඒවා. ඔව් මිනිස්සුම කතාව හදා ගන්නවා. මේ නම් මූ අනිවාර්යෙන් පිස්සෙක් වෙන්න ඇති වගේ කියලා කතාවක් හදා ගන්නවා. නමුත් ඇත්තටම අපිට එහෙම කියන්න බෑ. මොකද මේ පයිලට්ස්ලා රෙගියුලර්ලි ඒගොල්ලන්ගේ හැම දෙයක්ම චෙක් වෙනවා. සෞඛ්‍ය කියලා ගත්තට පස්සේ මානසික සෞඛ්‍යයත් ඉතාම වැදගත්.
එතකොට මේ පයිලට්ස්ලා අද දවසේ කරාට පස්සේ ආයෙක දිගටම ලයිසන් එකක් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන් පීරියොඩිකලි මේ දේවල් වලට යන්න ඕනේ. හැම ෆ්ලයිට් එකකට කලින් මේගොල්ලන්ව චෙක් කරනවා. එතකොට ඒගොල්ලන්ට මොකක් හරි මානසික ගැටලුවක් තියෙනවා නම් අපි හිතමු ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් වෙනත් සාධකයක් පවුලේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒගොල්ලන්ව හැමතිස්සෙම දිරිමත් කරන්න එන්කරේජ් කරන්න ඒක ඇවිල්ලා ඩික්ලෙයාර් කරන්න. අද මට මේ ෆ්ලයිට් එක කරන්න බැහැයි කියලා අපි හිතමුකෝ වයිෆ් එක අඩදබරයක් වෙලා එනවා කියලා. ඒ ආවෙල්ල ඒ මානසික ආතතියෙන් එයාට මේ ෆ්ලයිට් එක අරන් යන්න බැරි නම් ඔයා ඒක කරන්න බැහැ කියලා කියන්න අපි කිසිම අවස්ථාවක ඒකට විරුද්ධත්වයක් පළ කරන්නේ ආයතනයක් විදිහට හොඳයි අපි ඒකට එනම් ස්ටෑන්ඩ් බයි ක්‍රූ එකටක් ගාලා ගෙන්නලා ඔයාලව ෆැසිලිටේට් කරනවා කියන තැන තමයි අපි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ. මොකද මේ ඒක ඔහුගේ ජීවිතේ විතරක් නෙමෙයි ගුවන් යානාවයකින් අනිත් මගින් සියලු දෙනාම අනිත් එක ඒකෙන් එන ඉන්ඩස්ට්‍රි එකට එන ඉම්පැක්ට් එක ඒක අපිට මේ මනින්නත් බෑ. මේ ඉතින් මොකද හැමෝම ඊට පස්සේ බලයි පයිලට්ස්ලා දැන් බෝයින් ගුවන් යානා සම්බන්ධයෙන් සැකසහිතව බලනවා වගේ පයිලට්ස් සම්බන්ධයෙන්ුත් සැකසහිතව බලන්න ගත්තොත් මේක පිස්සෙද්ද වගේ කියලා බැලන්න ගත්තොත් ඒ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ විදිහට නෙමෙයි මේ ඉන්ඩස්ට්‍රි එක දුවන්නේ. ඉතින් මම විශ්වාස කරන්නේ නැහැ ඔහු එහෙම පුද්ගලෙක් වෙන්න ඇති කියලා මේ කියන සාධකණු. නමුත් දැන් AIB කණ්ඩායමේ මේ රිපෝට් එකේ එකක් සඳහන් වෙලා තියෙනවා ඒවියේෂන් මෙඩිකල් එක්ස්පර්ට් කෙනෙක් ඉඳලා තියෙනවා සහ සයිකොලොජිස්ට් කෙනෙක් ඉඳලා තියෙනවා. අනිවාර්යෙන්. ඒ කියන්නේ අනිවාර්යෙන්. ඒ කියන්නේ දැන් ඒව ඇත්තටම ඉන්දියාව හිතලා කරනව නෙමෙයි. ඒව තමයි ICAO එකේ ඉඳලා ඒ රෙගියුලේෂන්ස් වලින් එන දේවල්. ඔන්න ඒ පුද්ගලයාගෙන් එනවා නම් ඒ විශේෂඥයාගෙන් එනවා නම් අපිට ඉන්පුට් එකක් ඔන්න මේ පයිලට්ගේ සැකසහිත චර්යා රටාවක් තිබිලා තියෙනවා කියලා හරි එකක් තියෙනවා නම් ඔන්න මං කියන්නේ සාධාරණයි මෙහෙම දෙයක් හිතන එක හරි. නමුත් මේක ඉතාම අසාධාරණයි. මං කියන්නේ විශේෂයෙන්ම ජීවතුන් අතර නැති පුද්ගලයෙක් පිළිබඳව එහෙම හිතන එක මං හිතන්නේ බුද්ධිමත් සමාජයකට ගැලපෙනවයි කියලා. ඉතින් අපිට ඒක අනිවාර්යෙන් දැනට මේ අනිවාර්යෙන් බැහැර කරන්න සිද්ධ වෙනවා. ඉතින් හිතවතුනි මොකක්ද ඔයාලට හිතෙන්නේ? මීට අවුරුද්දකට වගේ කලිනුත් මම ඊටාම නිවැරදි ස්ථාවරයක් දැරුවා මේ අනතුර කිසිදු ආකාරයකින් කැප්ටන් සුමිත් සබර්වාල්ගේ සියදිවි නසා ගැනීමේ උත්සාහයක් වශයෙන් අපිට හුවා දක්වන්නට තරම් සාක්ෂි නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ඒ කාරණාවම තමයි Federation of Indian Pilots කියන ආයතනයේ විසිනුත් මේ වෙනකොට මතු කරන්නේ. විශේෂයෙන්ම ඔවුන් මෙතෙන්දි සඳහන් කරනවා මේ ගුවන් අනතුර සිදු වුණාට පස්සේ කැප්ටන් සුමිත් සබර්වාල්ගේ මෘතදේහය සොයාගත් ආකාරය පිළිබඳව ඇත්ත වශයෙන්ම මේක ඉතාම සංවේදී කාරණයක් වෙන්නට පුළුවන්. නමුත් මේ ගුවන් අනතුර සිදුවෙන මොහොත වෙනකොටත් හිතුතුනි ඔහු ගුවන් යානාවේ පාලක පද්ධතිය එහෙමත් නැත්නම් ෆ්ලයිට් කන්ට්‍රෝල්ස් තමුන්ගේ අතින් අල්ලගෙන ඒ ආකාරයෙන්ම තමයි ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වෙලා තිබිලා තියෙන හිතුවතුනේ. ඒක ඊටාම සංවේදී කාරණයක්. නමුත් මේ FIP ගුවන් නියමුවන් මතු කරනවා මෙතෙන්දී කැප්ටන් සුමිත් සබර්වාල් කිසිදු ආකාරයකින් මේ ගුවන් යානාව අනතුරට ලක් කරන්නට කටයුතු කරලා නැහැ. එවන් ආකාරයක සැකයක්වත් මතුවෙන විදිහේ දෙයක් අපිට සාක්ෂිමය වශයෙන් සොයා ගන්නට නැහැ කියලා. ඉතින් මේ විදිහේ කාරණා රැසක් තමයි හිතුවතුනේ මේ FIP ආයතනයේ එහෙමත් නැත්නම් Federation of Indian Pilots කියන ආයතනයේ ගුවන් නියමුවන් මේ AAIB වාර්තාව සම්බන්ධයෙන් Air India Flight 171 ගුවන් අනතුර සිදුවීමෙන් වසරකට පමණ පසුව මතු කරන්නේ. ඉතින් මේ නිසා තමයි නැවත වතාවක් ඉන්දිය මාධ්‍ය යාන්ත්‍රණය Air India Flight 171 ගුවන් අනතුර සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ගුවන් අනතුර සිදුවිය යුතු ආකාරයෙන් මේකේ සැබෑ හේතුව නිරාවරණය කරගන්නට හැකිවන ආකාරයෙන් මෙහෙවයි කියලා. ඉතින් අපි දන්නවා අපි අවස්ථා ගණනාවකදී පැහැදිලි කරලා තියෙන විදිහට බෝයින් සමාගමත් විවිධාකාරයෙන් නොකළ යුතු දේවල් සිදු කරලා තියෙනවා. ඒ වගේම එයා ඉන්දියා සමාගමත් ඔවුන්ගේ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වලින් බැහැර ගිහිල්ලා තියෙනවා කියන එක ඇත්ත වශයෙන්ම මේ මොහොත වෙනකොටත් කතා බහට ලක් වෙනවා. ඉතින් අපි බලාගෙන ඉමු මේ ගුවන් අනතුරු විමර්ශනයේ අවසානයේදී අපිව රැගෙන යන්නේ කොයි වගේ තැනකටද, මේකේ අවසන් ප්‍රතිඵලයේ විදිහට අපිට මොන වගේ දෙයක් දැනගන්නට ලැබෙයිදයි කියලා. ඉතින් හිතවතුනි Air India Flight 171 ගුවන් අනතුර සම්බන්ධයෙන් මෙන්න මේක තමයි අලුතෙන්ම ඇති වෙලා තියෙන තත්වය. ඊට අමතරව දෙයක් දන්නවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඒ විතරක් මේ ඔයාගේ ප්‍රශ්නත් කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න අමතක කරන්න එපා. ඒවියේෂන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු දෙනා එක්කම ඒවියෝ ක්‍රැක් channel එක බෙදා ගන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපේ වැඩසටහන් පබ්ලිෂ් කරපු ගමන්ම ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඒවියෝ ක්‍රැක් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියන්න කියලා මතක් කරමින් මම ඔබෙන් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාටම ජය සහ සතුට.